ඉතිහාසය කියන්නේ අපිට පෙනෙන දේ විතරක් නෙවෙයි. අපෙන් සැඟවුණු දේවල් වලටයි. වසර 39කට පෙර ශිෂ්‍ය ව්‍යාපාරයේ නොමැකෙන නමක් සනිටුහන් කළ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ ප්‍රථම දේශපාලන ඝාතනය වන දයාපතිරණගේ අකල් මරණය පිටුපස සැඟවුණු රහස් මොනවාද? දශක ගණනාවක් තිස්සේ සාකච්ඡා නොවුණු කාලේ වැලි තලාවින් වැසී ගිය ඒ අඳුරු මතකයන් දැන් කරලියට. සත්‍ය සෙවූ මිනිසෙකුගේ අවසානයේ සහ ඒ පිටුපස සිටි සැබෑ හස්තයන් කවුද? සුවහසක් කියවන්නන්ගේ කුතුහලය අවදි කරමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්නයන්ගේ 56 වන ගවේෂණාත්මක ග්‍රන්ථය දයාපතිරණ ඝාතනයේ නුදුටු පැත්ත 80 දශකයේ ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ ඇතුළාන්තය නම් ගම් සහිතව ඉදිරිපත් කෙරෙන ගවේෂණාත්මක සත්‍ය කතාවක් ලෙස හැඳින්විය හැකිය. දයාපතිරණ ඝාතනයේ ඔබ මෙතෙක් නොදුටු පැත්ත කරුණු රැසක් මෙන්ම සාක්ෂි සහ විවරණයන් සහිතව දැන් කියවන්න ඔබටත් අවස්ථාව. දොරට වැඩීමේ උළෙල 2026 ජනවාරි 21 වන දින පස්වරු 3ට කොළඹ 7 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු මේ වන විටත් සූදානම් කරමින් පවතී. මෙම උත්සවයේ මුලසුන හොබවනු ලබන්නේ ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා විසිනි. ආරාධිත දේශන පවත්වනු ලබන්නේ මොරටු සරසවි හිටපු ශිෂ්‍ය නායක ඉංජිනේරු චම්පික රණවක, ස්වාධීන ශිෂ්‍ය සංගමයේ හිටපු ක්‍රියාකාරී මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, කොළඹ සරසවි හිටපු සිසු නායක සමාජ ක්‍රියාකාරී ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන් විසිනි. මොන්ටේගු සරත් චන්ද්‍රයන් විසින් නිවේදන කටයුතු සිදු කරනු ලබයි. අමතක කරන්න එපා. සැබෑ ඉතිහාසය කියවන්න දැන් ඔබටත් අවස්ථාව.